අර මෙහෙම කැරකි තිබ්බ කොටස අනිත් පැත්තට කරනවා පේනවා ඇති. HMC පවර් සෙවින් මෝටර අතර ප්‍රමුඛ ස්ථාන හිමි වෙන HMC මෝටරේ සියලුම දේවල් අද වීඩියෝෙන් අපි ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. මේක එන්නේ කොටු ප්ලග් කියන ඇම්පියර් 13 ප්ලග් ටොප් එක තමයි මේකට එන්නේ. HMC කියන මෝටරේ පිළිබඳ අද විස්තර බලමු කොහොමද වෙන්නේ. ඒ ගැන මේක තියෙන on off switch එක මේ විදිහට එන්නේ 1.0 විදිහට එක තමයි on කරන්නේ. මේ විදිහට on කරාට පස්සේ මේ වගේ පොඩි ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. ධන ඍණ වශයෙන් තියෙනවා. උඩින් රතු පාට ලයිට් එකක් ඉන්ඩිකේට් වෙනවා. මේකේ ස්පීඩ් එක වෙනස් කරන්න ඕන නම් ස්පීඩ් එක අඩු කර ධන එකෙන් තමයි ස්පීඩ් එක වැඩි කරන්නේ. ඍණ එකෙන් තමයි අඩු කරන්නේ. අපි බලමු ස්පීඩ් එක වැඩි කරලා. මේ ආකාරයෙන් ධන එක ඔබාගෙන හිටපුවාම ටික වැඩි වෙනවා. උපරිම ස්පීඩ් එක 50 දක්වා වැඩි කරන්න පුළුවන් මේ HMC මෝටරයෙන්. ඒ වගේමයි අඩු කරන්න ඕන ස්පීඩ් එක ඍණ එක මේ විදිහට ඔබුවාම ස්පීඩ් එක අඩු වෙනවා. උපරිම ස්පීඩ් එක 2 දක්වා අඩු කරන්න පුළුවන්. අපි බලමු ස්පීඩ් එක 2 කියන්නේ කොයි වගේ ස්පීඩ් එකක්ද තියෙන්නේ කියලා. මේ බෙල්ට් එක දිහා බලපුවම දැන් මැෂින් එක ක්‍රියා කරලා බලමු. කොච්චර පැඩල් එක කොච්චර යටට පෑගුවත් ඒ 2 කියන ස්පීඩ් එක තියෙනකොට තාමත් හැමින් තමා ගමන් කරන්නේ. එතකොට ජීවිතේට මහල නැති කවදාවත් පහළ නැති මහාන පුරුදු වෙන අලුත් කෙනෙකුට මේ ස්පීඩ් එක අඩු කරලා මේ පවර් සේවින් මෝටරෙන් සෑහෙන්න වාසිදායක වෙනවා. මේකේ රොටේෂන් එක මාරු කරනවා නම් මේක මේ ධන එක ලෝන් ප්‍රෙස් එක කරගෙන ඉන්නවා. අර මෙහෙම කැරකි තිබ්බ කොටස අනිත් පැත්තට කරනවා පේනවා ඇති. දැන් මේක අනිත් පැත්තට ආයේ රොටේෂන් එක මාරු කරන්න ඕන නම් අපිට පේනවා ඇති මේ පැත්තට කරගෙන අනිත් පැත්තට යනවා. ලෝන් ප්‍රෙස් කරගෙන ඉන්න ඕන ධනෙ. මේ ආකාරයෙන් තමයි रोटेशन मारू करगන්න. ධන එකකින් ස්පීඩ් එක අඩු වැඩි කරනවා. ඍණ එකකින් ස්පීඩ් එක ධන එකකින් ස්පීඩ් වැඩි කරගන්නවා. උපරිම 50ට පුළුවන්. ඍණ එකකින් ස්පීඩ් එක අඩු කරනවා. උපරිම 2 දක්වා පුළුවන්. සාමාන්‍ය 37ට තමයි මේ මෝටර එන්නේ. මේ විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට අමතරව මේකේ ස්විච් එකේ